සුබ දවසක් සියලු දෙනාට. හරි අපි අලුතෙන් සිග්නල් channel එකක් පටන් ගත්තා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අදාළව. එතකොට අපි මේක දෙන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අදාළ සිග්නල් විතරයි. forex trading අපි කරන්නේ නැහැ. එතකොට මේකදී අපි සිග්නල් දෙන්නේ කොහොමද කියලා මුලින්ම කතා කරන්නම්. සිග්නල් අපි කලින් දුන්න විදිය දැන් වෙනස් කරලා තියෙනවා. එතකොට අලුත් විදියට තමයි සිග්නල් දෙන්නේ. මෙන්න මේ විදියට තමයි අපි දැන් සිග්නල් දෙන්නේ. මෙන්න මේ විදියට මේ වල බලද්දි මෙන්න මේ වගේ පොඩි එක TP එකක් සහ එක Excel එකක් තියෙන විදිහට තමයි TP එක දෙන්නේ. එතකොට leverage එක දෙනවා, trade එකට දාන්න ඕන ගාන දෙනවා. ඔය විදිහට තමයි trade එක යන්නේ. එතකොට මෙතන දැන් මේ TP එකක් වැදුනොත් take profit එක touch කරපු ගමන් ඔයාලට stop loss එක වගේ දෙගුණයක් profit එකක් එනවා. ඒ කියන්නේ දාපු ගාන profit එකක් විදිහට හම්බෙනවා. ඊට පස්සේ loss වුණොත් දාපු ගානෙන් භාගයක් තමයි loss වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි trade run වෙන්නේ අපි දෙන ඒ වගේ. එතකොට අපි මෙතන trade එක open වුණා කියලා signal එක දෙනවා. එතකොට මේ මෙන්න මේ trade එක open වුණා කියන්න කලින් ඔයාලට පුළුවන් limit order එකක් දාගන්න. මේ signal එක මේ trade open කියන message එක දෙන්නට පස්සේ ඔයාලට ඒ trade එක ගන්න අවස්ථාවක් නැති වෙලා යනවා. ඊට පස්සේ අපි trade එක open වුණා කියන signal එක දෙන ඒ වගේම මේ break even point එකක් තියෙනවා අපේ හැම trade එකකම. ඒක pass වුණාට පස්සේ අපි ඔයාලට SL එක entry point එකට ගේන්න කියලා message එකත් අපි දානවා market එකේ trade එක run වෙද්දී. ඒ විදිහට ඔයාලට මේ මෙන්න මේ වගේ message එකක් ආවට පස්සේ මේ change SL to කියලා මෙන්න මේ වගේ price එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් SL එක එතෙන්ට change SL එක තිබ්බ තැනින් entry point එකට ගේන්න. මෙන්න මේ price එක දාලා confirm කරන්න. ඔන්න ඔය විදිහට දාපුවාම අපිට මේ trade එක loss වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ account එකේ නැත්නම් අපි capital එකෙන් පොඩ්ඩක්වත් loss වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපි trade ටික දාන්නේ. එතකොට profit වෙන විදිහ වල මම කිව්වා. එතකොට trade එක TP hit වුණොත් SL එක වගේ දෙගුණයක් හම්බ වෙනවා. loss වුණොත් දාපු ගාන වගේ භාගයක් loss වෙනවා. ඔන්න ඔය විදිහට තමයි trade run වෙන්නේ. ඒතර බලමු trade කීයක් profit වෙලා තියෙනවද loss වෙලා තියෙනවද. එතකොට අපි මේක ජූලි 30 තමයි trade signal දාන්න පටන් ගත්තේ. මම කලින් මේකේ මේ test එකක් තමයි කරන්නේ. එතකොට මම මේ trade අරන් තියෙනවා. profit card උත් දාලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කොහොමද trade යන්නේ කියලා. මෙන්න ඉදිරිය ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ trade එක අපි මෙතන දාලා තියෙන මේ trade එකම තමයි මේ තියෙන්නේ. ඒකට මේක මිස් වෙලා තියෙනවා. entry මිස් වෙලා තියෙනවා. එතකොට අපි ඒක cancel කරගන්න කියලා අන්න ඒ විදිහට message දානවා. ඊට පස්සේ ඊළඟට දීපු trade එක 31 දාලා තියෙන අගෝස්තු 2 වෙනිදා run වෙන්නේ. එතකොට මේ අපි දෙන්නේ limit entries. එතකොට ඔයාලට කලින් trade එක මේ signal එක දැම්මට පස්සේ limit order එක දාලා තියන්න පුළුවන්. එතකොට trade එක run වෙද්දී run වෙනවා. එතකොට මේක loss වෙලා තියෙනවා. එතකොට අපි ඒකත් කිසිම හංගන්න නැතුව කෙලින්ම දාලා තියෙනවා. එතකොට අපේ loss වුණොත් loss වෙන්නේ එක්ක මොකක් හරි news එකක් හරි ඔහම මොකක් හරි සිද්ධියක් වුණොත් තමයි. මොකද BE point එක pass වුනේ නැත්නම් තමයි BE point එක touch වෙන්නේ නැතුව ගියොත් තමයි අපේ trade එක loss වුණොත් loss වෙන්නේ. හරි. එතකොට ඔන්න ඉතින් ඒක loss වෙලා තියෙනවා. මම ඒකේ වෙලෙම දාලා තියෙනවා. ඊට පස්සේ මේ තමයි කලින් signal දුන්නේද අපි දැන් මේ විදිහට signal දාන්නේ නැහැ. එතකොට අපි දෙන ඒවට දෙන විදිහට ඔයාලා signal දාන්න ඕන, trade දාන්න ඕනේ. එතකොට ඔයාගාව ඩොලර් 100ක් තියෙනවා නම් අපි 100ට එකක් දාන්න කිව්වොත් ඔයාගේ trade එකට දාන්න නැත්තේ ඩොලර් 1යි. අන්න ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඩොලර් භාගයක් තියෙනවා. අර 0.5ක් තමයි trade එකකට දාන්න පුළුවන්. trade එක දාන්න ඕන, trade එකට කොච්චරක් දාන්න ඕනද? ඒ වගේම leverage එක කීයද කියන ඔක්කොම විස්තර අපි දෙනවා. එතකොට ඔය විදිහට මේ ගොඩක් ඒවා cancel කරන්න ගොඩක් සමහර වෙලාවට අපේ trade entry miss වෙනවා. එතකොට අපි මේ විදිහට entry miss වුණා limit order අයින් කරගන්න කියලා දානවා. එතකොට මේ trade එක open වුණා කියලා එහෙමත් අපි දානවා. ඊට පස්සේ BE කරගන්න ඕන message දානවා. මේක profit වෙලා තියෙනවා. එතකොට මේක යනවා නම් මේ පළවෙනි TP එක hit වෙලා තියෙනවා. එතකොට ඒ අපි කලින් විදිහ. එතකොට අපි 150ක් close කරගන්න කියලා දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔහොම බලද්දි මේ XLM මේක 150ක් profit වෙලා තියෙනවා. ඊට පස්සේ මේ dodge කියන එකෙත් මේ signal එකත් පළවෙනි TP එක වැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ LTC කියන එක lost වෙලා තියෙනවා. එතන දැන් අපේ lost 2යි profit 3යි. 1යි 2යි මෙතන 1යි 3යි. ඊළඟට ආයෙ මෙතන මේ AAVE කියන එකෙත් පළවෙනි TP එක වැදිලා තියෙනවා. එතකොට එතනත් තියෙනවා profit එකක්. ඊට පස්සේ තව පල්ලෙහාට ගියොත් ඔයාලා බලන්න මේ TAO කියන එක 100% profit වෙලා තියෙනවා. එතකොට මේ අලුත් දාන විදිහට ගිහින් තමයි මේ trade එක profit වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ මේ අනිත් trade වල trade run වෙනවා open වෙලා තියෙන්නේ. ඒ වගේ අපි
BE පොයින්ට් එක පාස් වුණාට පස්සේ BE කරගන්න කියලා මේ දීලා තියෙනවා. ඊට පස්සේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියලා දීලා තියෙනවා. ට්‍රේඩ් එක නැවතුණා කියලා දීලා තියෙනවා. මේ ට්‍රේඩ් එක ලොස්ට් වෙලා තියෙනවා. ඒකත් අපි දාලා තියෙනවා ලොස්ට් කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ අපි දැන් මේ ලොස්ට් කියලා දැම්මොත් ඔයාලා ට්‍රේඩ් එකට දාපු ගානේ භාගයක් තමයි ලොස්ට් වෙලා තියෙන්නේ කියන එක තමයි සරල කතාව. ඊට පස්සේ තව පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා මෙතන අද 17 වෙනිදා. එතකොට 17ත් අද ට්‍රේඩ් දෙකක් ප්‍රොෆිට් වුණා. මේ සොල් කියන එකත් අද ප්‍රොෆිට් වුණා. ඊට පස්සේ මේ සෙක් කියන එකත් අද ප්‍රොෆිට් වුණා. එතකොට ප්‍රොෆිට් වෙච්ච ගාන වැඩි මේ මාසේ බලද්දී අපි ඕවරෝල් ප්‍රොෆිට් එක තමයි ඉන්නේ. හරි. එතකොට කොහොමද මේකට ජොයින් වෙන්නේ? ජොයින් වෙන්න තියෙන්නේ එකම විදිහයි. අපේ TikTok page එකේ දාලා තියෙනවා මේක ඉන්විටේෂන් QR code එක. ඔයාලට පුළුවන් ඒක ස්කෑන් කරලා අපේ group එකට ජොයින් වෙන්න. එතකොට ඔයාලට මුල් සතියෙම ෆ්‍රී හම්බෙනවා ඇක්සස් කරන්න. එතකොට මේ මාසේ අපි සැප්තැම්බර් මාසේ නම් තමයි ෆී එක ගන්න. එතකොට මේ මාසේ ජොයින් වෙන කට්ටියට ෆ්‍රී සැප්තැම්බර් මුල් සතිය හරි සති දෙක හරි වෙනකම් සිග්නල් ලබා ගන්න පුළුවන්. ඊළඟ සති දෙකට තමයි අපි ඩොලර් දෙකක් ගන්නවා. මාසෙන් මාසෙට ගන්නවා, වෙනස් වෙන්නේ නැහැ ගන්න ගාන කවදාවත්. එතකොට ඔයාලට අඩුම ගානේ ඩොලර් 10ක් 20ක්වත් ඔයාලා ගාව ඔයාලගේ account එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි account එක grow කරගන්න ලේසි වෙන්නේ. ඔය විදිහට තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ඩොලර් දෙකක් ගන්නවා. TikTok page එකේ තියෙනවා QR code එක. එකෙන් join. ඒකෙන් පුළුවන් ඔයාලට ඒකෙන් ඔයාලට අපේ group එකට මේ channel එකට join වෙන්න පුළුවන්. තාම ගොඩක් කට්ටිය නැහැ. මම මේ test වගේක් තමයි කරලා තියෙන්නේ. සිග්නල් දාලා මොකද වෙන්නේ කියලා. ඒතකොට කරගෙන යන්න පුළුවන් ද වගේ දේවල් තමයි බලලා තියෙන්නේ. අවුලක් නැහැ. කරගෙන යන්න පුළුවන්. ඒතකොට අදත් දෙකක් ප්‍රොෆිට් වෙනවා. ඒතකොට මේ සිග්නල් එක මේක නම් මේ ළඟදිම දුන්න එකක්. 15 දුන්නේ මේ ට්‍රේඩ් සිග්නල් එක. ඒතකොට 17 වෙද්දි දාපු ගානක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඊට පස්සේ සොලානා එක දුන්නේ මම අගෝස්තු 13 තමයි දාලා තියෙන්නේ. ඒතකොට ඒක 17 දවස් 5ක් විතර රන් වෙලා තියෙනවා. කොහොම හරි අවසානයේදී ප්‍රොෆිට් එකකට ඇවිත් තියෙනවා. එතකොට මේකත් 2x තමයි ප්‍රොෆිට් 100ට දෙගුණයක්. දෙගුණයක් තමයි ප්‍රොෆිට් වෙලා තියෙන්නේ ස්ටොප් ලොස් එක වගේ. ඔන්න ඔය දේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ඊටු විස්තර අපි ජොයින් වුණාට පස්සේ ඔයාලව කන්ටැක්ට් කරගෙන දැනුවත් කරන්න. හරි. ඔයාලට සුබ දවසක්.